හිතන්නකෝ ඔබ කිලෝමීටර් ගණනාවක් උස හිමකන්දක මුදුනේ අතරමං වෙලා ඉන්නේ. කෑමබීම නැතිවීමත් අධික ශීතලත් එන්නම අඩුවෙන ඔක්සිජන් මට්ටමත් නිසා හුස්ම ගැනීමටවත් අපහසු තත්ත්වයක දැන් ඔබ ඉන්නේ. ශරීරය අඩපණ වීගෙන එන මේ මොහොතේදී එක පාරටම ඔබට දැනෙනවා ඔබ තනියෙන් නෙවෙයි ඉන්නේ කියලා. ඔයාගේ ළඟින්ම තවත් කෙනෙක් ඉන්නා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. හරියට නිකන් ඔයාගේ උදව්වට තව කෙනෙක් ඔයත් එක්ක ඉඳගෙන ඔයාට මාර්ගය පෙන්වන වගේ හැඟීමක්. ඔයා අපස්ස හැල්ලා බැලුවත් ඔයාට කිසිම කෙනෙක්ව පේන්නවත් නැහැ. හැබැයි ඔයාට හොඳටම විශ්වාසයි. ඔයත් එක්ක තව කවුරුම හරි කෙනෙක් ඉන්නවා. මේක තවත් බියජනක කතාවක් හෝ මිත්‍යා මතයක් නම් නෙවෙයි. ලෝකයේ පුරා ඊටමත් දරුණු අනුතුරු වලින් තමන්ගේ ජීවිතය බේරගත්ත බොහෝ දෙනෙක් අත්විඳපු සත්‍ය සිදුවීමක්. විද්‍යාඥයන් පවා සලිත කළ මේ සංසිද්ධිය පරීක්ෂකයන් හැඳින්වුවේ the third man factor කියලා. මේ ගැන ප්‍රථම වරට වාර්තා වන්නේ 1916 දී. අර්නස් ෂැකල්ටන් සහ ඔහුගේ සගයන් පිරිසක් ඇන්ටාර්ක්ටිකාවේ අතරමං වී ජීවිතයත් මරණයත් අතර බිහිසුණු අත්දැකීමකටයි මුහුණ දෙමින් සිටියේ. මේ මොහොතේ ෂැකල්ටන්ට මහා ගුප්ත හැඟීමක් දැනෙනවා. ඔහුගේ පිරිසටත් මේක මේ විදිහටම දැනුණා නේද? ෂැකල්ටන් කියලා තියෙන විදිහට ඔවුන් 3 දෙනෙක් මේ ගමනේ යෙදී සිටියත් නිතරම වගේ ඔහුට 4 වෙනියෙක් ගැන දැනෙලා තියෙනවා. පුදුමයට කාරණේ කියන්නේ මේ 4 වෙනිය ගැන ෂැකල්ටන්ගේ ඉතුරු පිරිසටත් මේ විදිහටම දැනලා තියෙනවා. ෂැකල්ටන්ටත් ෂැකල්ටන්ගේ සගයින්ටත් මේ විදිහට තමන්ගේ ජීවිතේ බේරල් දෙන්න පාර පෙන්නපු ඒ 4 වෙනිය කවුරු වෙන්න පුළුවන්? 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවුණු ප්‍රහාරයේදී එහි දකුණු කුළුණේ 84 වෙනි මහලේ සිටි රොන් ඩි ෆ්‍රැන්සිස්කෝ නම් පුද්ගලයා එම ගින්නට මැදි වෙනවා. ගින්න නිසා හටගත්ත දුම හේතුවෙන් ඔහුට තම පියවි සිහිය අහිමි වීගෙන එද්දී නොදන්නා අයෙක් ඔහුට අනදෙනවා වගේ ඇහෙන්න පටන් ගන්නවා. හරියට මේ පැත්තෙන් දුවන්න, නැගිටින්න, ගින්න මැද්දෙන් දුවන්න. මේ අනදෙන කටහඬ හා එහි මඟ පෙන්වීම නිසා ගින්න නොතකා එහි මැදින් දිව ගොස් තමන්ගේ ජීවිතය බේරගත රොන් එම සිද්ධියෙන් ගොඩනැගිල්ල කඩාගෙන වැටීමට පෙර පිටතට පැමිණි අවසාන පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙක් වුණා. ඔහුට එදා ඒ විදිහට තමන්ගේ ජීවිතය බේරගන්න අභිරහස් විදියට කතා කරපු ඒ කටහඬ කාගේ වෙන්න පුළුවන්ද? මේක අදෘශ්‍යමාන බලවේගයක්ද? පර්යේෂණ වාර්තාවලට අනුව විද්‍යාඥයන්ගේ මතය වන්නේ අපි මරණාසන්න අනතුරකට මුහුණ දෙමින් සිටින විට අපේ මොළය විසින් අපිව සංසුන් කරවගන්න සහ ඒ අනතුරෙන් අපිව බේරගන්න සහායකයෙක් මවාපාන. නමුත් ආගමික වශයෙන් ගත්තම මේකට ලැබෙන්නේ උඩු යටිකුරන පිළිතුරක්. බොහෝ අය විශ්වාස කරන්නේ මේ තමන්ගේ ආරක්ෂක දේවදූතය බවයි. ඔබ හිතන්නේ මේ මොකක් වෙන්න පුළුවන්ද? මොළය අපිව රවට්ටනවද? එහෙමත් නැත්නම් අපි නොදන්න ලෝකයකින් පැමිණි උදව්වක්ද?